1950 අවුරුද්දේ රිලීස් වුණු සුපිරිම මට්ටමේ ෆිල්ම් තුනක් තමයි මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ. ඉතින් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට වගේම සිනමාව පිළිබඳ ඉගෙන ගන්න කැමති හැමදෙනාටම මේ ෆිල්ම් තුන අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. අංක 3 තමයි All About Eve චිත්‍රපටය. මිස්ටර් ජෝසප් පෙල් මැලකිච් විසින් අධ්‍යක්ෂණය කරපු All About Eve චිත්‍රපටය හොලිවුඩ් සිනමාවේ වඩාත් කීර්තිමත් චිත්‍රපටයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මැදිවිය සිටින සාර්ථක බෝඩ්වේ තරුවක් වන මාගොට් චැනින්ගේ වෘත්තීය ජීවිතය උඩු යටිකුරු කරන ඊව් හැරින්ටන් කියන රසිකාවියගේ උමුතු ආශාව වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් කලා ශාස්ත්‍රයේ කීර්තිය වගේම තරඟකාරීත්වයේ ස්වභාවය පිළිබඳ තියුණු විවරණයක් ලබා දීපු මේ ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට විතරක් නෙමෙයි චිත්‍රපට රංගනය වගේම චිත්‍රපට සිනමාකරණය ගැන ඉගෙන ගන්න කැමති අයටත් ගොඩක්ම උදව් වෙයි කියලා මම හිතනවා. අංක 2 තමයි සන්සෙට් බුල්වාඩ් චිත්‍රපටය. සිනමා ඉතිහාසයේ වඩාත් කීර්තිමත්ම අධ්‍යක්ෂකවරු අතරින් පළමු පෙළේ සිටින නමක් තමයි මිස්ටර් බිලි විල්ඩර් කියන්නේ. ඉතින් ඔහු විසින් අධ්‍යක්ෂණය කරපු විශිෂ්ටතම චිත්‍රපටවලින් එකක් විදිහට සන්සෙට් බුල්වාඩ් චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන්. ණයබරින් වගේම රැකියාවක් සොයා ගැනීම වෙනුවෙන් අරගල කරන ජෝ ගිල්ස් කියන තිරරචකයාට වියකී ගිය නිහඬ චිත්‍රපටයෝගේ තරුවක් වුණු නෝමා ඩෙස්ටමෝන් කියන නිලියව අහම්බෙන් මුණ ගැහෙනවා. ඉතින් මේ නෝමා ඩෙස්ටමෝන් කියන නිහඬ සිනමාවේ යල් පැන ගිය තරුව ලෝකයෙන් ඈත් වී හුදෙකලා ජීවිතයක් ගත කරත් යථාර්ථයේ පසක දමා ඇය අහම්බෙන් මුණ ගැහුණු ජෝ ගිල්ස් කියන තිරරචකයාගේ උදව්වෙන් නැවත සිනමා තිරයට පැමිණීමට ගන්නා මාරාන්තික උත්සාහය වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් චිත්‍රපට කර්මාන්තයේ කටුක යථාර්ථය වගේම කීර්තිය පසුපස යන උමුතු ආශාවේ අඳුරු පැතිකඩ ගවේෂණය කරපු මේ ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි චිත්‍රපට අධ්‍යක්ෂණය, චිත්‍රපට තිර රචනය, චිත්‍රපට රංගනය වගේම චිත්‍රපට සිනමාකරණය ගැන ඉගෙන ගන්න කැමති අයටත් ගොඩක්ම උදව් වෙයි කියලා මම හිතනවා. අංක 1 තමයි රෂ්මොන් චිත්‍රපටය. ජපාන් සිනමාව ගෝලීය ප්‍රේක්ෂකයන් හඳුන්වා දුන්න චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් තමයි මිස්ටර් අකිරා කුරෝසාවා කියන්නේ. ඉතින් ඔහු විසින් අධ්‍යක්ෂණය කරපු වඩාත් බලගතුම චිත්‍රපටය විදිහට රෂ්මොන් චිත්‍රපටය හඳුනා ගන්න පුළුවන්. වනාන්තරයේ සිදු වූ අභිරහස් ඝාතනයක් සම්බන්ධව පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කරන පුද්ගලයන් පිරිසක් වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් මිනිස් ස්වභාවයේ අඳුරු අවපාතයන් ගවේෂණය කරපු මේ ෆිල්ම් එක සිනමා ප්‍රේක්ෂකයන්ට විතරක් නෙවෙයි චිත්‍රපට තිර රචනය වගේම චිත්‍රපට සිනමාකරණය ගැන ඉගෙන ගන්න කැමති අයටත් ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. අවසාන වශයෙන් 1950 රිලීස් වුණු තවත් ෆිල්ම් ගොඩක් තිබුණත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් තුන බලන්න කියලා මම කියනවා. ඒ වගේම මෙතන කියපු නැති ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතුණු තව ෆිල්ම් තියෙනවා නම් අනිවාර්යයෙන් මේවත් කමෙන්ට් කරන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන්. ඔයගොල්ලන්ට සුබ දවසක්.